කන්ටේනර් 4ක බඩුද කන්ටේනර් 4ක්ද? මොකක්ද ඒ කතාව? කන්ටේනර් 4ක්ද? කන්ටේනර් 4ක් පුරවල බඩු ආවද? නැත්නම් කන්ටේනර් 4ක කන්ටේනර් 1ක බඩුද? මොකක්ද එහෙම කතාවකුත් යනවා. මම දැක්කා එහෙම එකක් කතා කියනවා කට්ටිය. මේ කට්ටිය එකතු වෙලා කරන්නේ මිනිස්සු කුලප්පු කරනවා. මිනිස්සුත් එක්ක ආදරණීය වෙනකොට ඒගොල්ලන්ට කීසියයි. කන්ටේනර් 4ක තමයි මම දැනුත් කියනවා. කන්ටේනර් 4ක තමයි බඩු ලංකාවට ආවේ. ඒ ආපු බඩු ටික දැන් කන්ටේනර් එකක් කියලා දිනව වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු කන්ටේනර් 4ක දාලා තමයි මෙහෙට එව්වේ. මොකද මේ බඩු ටික පිළිවෙලට කැඩෙන්න දෙන්නේ නැතුව හරි පරිස්සමට සුරලා මේව පරිස්සමට එන්න බෑ. මෙහෙට විනාශ වෙන්න බෑනේ. කන්ටේනර් 4ක තමයි එන්නේ. ඒක තමයි දෙන්නේ මුලින්ම කිව්වේ කන්ටේනර් 4ක එවුවා කියලා. දැන් කන්ටේනර් එකක් තියනවලු කන්ටේනර් අනිත් තුන බෝලු. එහෙම එකක් නෑ. කන්ටේනර් 4ක ආපු බඩු ටික ඒ වගේම තියෙනවා කොහෙද? මගේ ළඟ නෙමෙයි, මගේ ගෙදර නෙමෙයි, මගේ ගෙදරට ගෙන්නුවේ නැහැ. තියෙන්නේ රාජ්‍ය භාරේ, රජය භාරේ, කස්ටම් එක භාරේ. ලංකාවේ DMC එක රජයේ නිලධාරීන්ගෙන් රජයේ ආයතනයක් DMC එක භාරයෙන් තමයි රතු කුරුසය හරහා කැන්ඩිඩේට් ක්‍රොස් එක හරහා අපේ අදාළ පළාත් වලට එතනින් අවශ්‍ය මිනිසුන්ට ඒගොල්ලෝගේ කැමැත්තට ඒගොල්ලෝ කරන්නේ. මගේ කැමැත්තක් නෑ මෙතන. මගේ කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ඇවිල්ලා මිනිස්සුන් එකතු කිරීමට තිබ්බ කැමැත්ත සහ මිනිස්සුන්ට මේ බඩු ටික දෙන්න ඕනේ වෙච්ච කැමැත්ත. ඉතින් මම ඒකට දෙන්න ඕනේ සහයෝගය මේ වෙලාවේ දෙමින් ඉන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ?